අයිබෝන් ගම් පහිපිකාදනය අලුත් PLC කෝස් එක ආරම්භ කරන්න කටයුතු ලෑස්ති කරලා තියෙන. ඉතින් මේ වෙද්දී PLC කෝස් එක ගැන අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා. බොහෝ දෙනෙක් අපිට මැසේජ් දානවා. ඒ වගේම කෝල් කරනවා. ඉතින් PLC කෝස් එක අපි ආරම්භ කරන්නේ හරියටම 12 වෙනිදා ඉරිදා දවල් 1ට අපේ 132 වෙනි කණ්ඩායම. ඉතින් මේ වෙද්දී PLC සම්බන්ධව ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කට්ටිය මැසේජ් දාලා මේ අහන්නේ Tamanට මේ කෝස් එක ගැලපෙනවද? ඒ පොදු කාරණාවන් ටිකක් ඇත්තටම අහනවා. ඉතින් මේ කෝස් එක කරන්නේ කොහොමද? කොයි කාලයක් තියෙනවද? ඒ වගේ බේසික් දේවල් ටිකක් අහනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක ඔබට වැදගත් වේවි. මේ කෝස් එකෙන් මොනවද ඔබට සිද්ධ වෙන්නේ මේ මාස 4ක් පුරාවට. ඉතින් එපික් ආයතන අවුරුදු 10ක් පන්ති කරලා තියෙනවා. ඒ පන්ති කරපු එක හැමදාම අප්ඩේට් කර කර ඇවිත් තියෙනවා. ඉතින් අප්ඩේට් කරලා දැන් ඔන්න අපි 132 වෙනි කණ්ඩායම සඳහා ඇවිත් තියෙන්නේ. ඉතින් කෝස් එක සුදුසු වෙන්නේ ඉලෙක්ට්‍රිකල් සහ මැකනිකල් කරන කට්ටියට. ඉලෙක්ට්‍රිකල් මැකනිකල් කරන කට්ටියට තමයි මේක සුදුසු වෙන්නේ. එතකොට රිසර්ච් කරන කට්ටියට සුදුසුයි. කවුරු හරි කෙනෙක් මැෂින් හදනවා නම්, තමන්ගේ ව්‍යාපාරයක් කරනවා නම්, අලුත් නිර්මාණ කරනවා නම්, කන්ට්‍රෝල් පාර්ට් එක සම්බන්ධව තාම දන්නේ නැත්නම්, එහෙම නැත්නම් පරණ විදිහට රිලේ වලින් තමන්ගේ ලොජික් නිර්මාණය කරගෙන වැඩ කටයුතු කරනවා නම් ඉතින් ඒ කෙනෙක්ට PLC දාලා තමන්ට ටිකක් ස්මාර්ට් විදිහට වැඩ ටික කරන්න යන්න පුළුවන්. ඉතින් මේක අලුත් අප්ඩේට් එකක් විදිහට කෙනෙක්ට ලැබෙන දෙයක්. එතකොට කවුරු හරි කෙනෙක් මුල්ම අවස්ථාවේ තමන්ගේ ජීවිතයේ අලුතෙන්ම ඔටෝමේෂන් කියන එක ඉගෙන ගන්න අවස්ථාව. එතකොට ඒ සඳහා බේසික් දේවල් ටික ඔයා දැනගෙන ඉන්න ඕන. මම කිව්ව දේ තමයි ඒ කියන්නේ ඔටෝමේෂන් වල බේසික් නෙමෙයි. ඇත්තටම අර ඉලෙක්ට්‍රිකල් හරි මැකනිකල් හරි මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වුණා නම් වඩාත් සුසුයි. එතකොට වඩාත් සරලව මේ දේවල් මුලින් ඉඳන් ඉගෙනගෙන යන්න පුළුවන්. ඉතින් එපික් ආයතනයේ අපි පන්ති පැවැත්වීම සිද්ධ කරනවා මාස 4ක් පුරාවට. ඔබගේ පන්තිය රුපියල් 60000ක් වෙනවා. මුලින් 20000ක පේමන්ට් එකක් දාලා රෙජිස්ටර් වෙන්න ඕන. අපි බඳව ගන්න 20 දෙනෙක් පමණයි. ඒකට 20 දෙනෙක් පමණ අපි කෙටි කාලීනව දැන් අපි වැඩ කටයුතු පටන් ගත්තා මේ කෝස් එක ස්ටාර්ට් කරන ඩේට් එක දාගෙන. එතකොට ඔබගේ ආසනය තහවුරු කරගන්න අවස්ථාවක් තියෙනවා. මේ වෙද්දී ඔයාලට දැන් අපේ කෝස් එක ඩීටේල්ස් ටික හම්බ වෙවි. දැන් මේ වීඩියෝ එක බලන අවස්ථාව තුළදී. ඉතින් එහෙම හම්බ වෙන්නේ නැත්නම් අපේ කෝස් කෝඩිනේටර් එක නම්බරේ දාන්න, මැසේජ් එකක් දාන්න, ඒ ඩීටේල්ස් ටික දායි. එතකොට අපි සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන වැඩ ඇත්තටම කෝස් එක වුණාම තමන්ට වැඩක් පුළුවන් වෙන්න ඕන. පළවෙනි කාරණා තමයි ඔයා මේ වැඩ කරන්න. එතකොට ඔයා කෝස් එකක් කරන්නේ තමන්ගේ දැනුම වෙනත් පැත්තකට ගෙනියන්න සහ ඒ දැනුම තුලින් ආර්ථිකය තවත් තැනකට උස්සලා ගන්න. එතකොට දැන් අපි ආර්ථිකය ගත්තාම දැන් කෙනෙක් මෙන්න මේ වැඩේ කරනවා. දැන් ඔයා ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙක් නම්, මැකනිකල් කරන කෙනෙක් නම් දැන් හිතන්න අප්ඩේට් වෙන්නේ නැතුව පරණ දේම හැමදාම කරනවා නම් පරණ දේ ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගත්ත දේම නැවත නැවත කරනවා. හැබැයි ඔයාලට දැන් අලුත් තැනකදී අලුත් දෙයක් හම්බ වුණාම ඒ දේ ඉගෙන ගන්න අකමැත්තක් තියෙනවා නම් ඒ කියන්නේ ඒකට Tamanට මානසිකත්වය හදාගන්න. එහෙම නැත්නම් Tamanට ඒ සඳහා කැප වෙන්න බැයි නම් ඇත්තටම ඔයා එතනින් ඉස්සරහට යන්නේ නැහැ. දැන් මේ කෝස් එක හදලා තියෙන්නේ ඒ කැප වෙන කට්ටියට, Taman අලුත් විදිහට හිතන කට්ටියට Tamanට ඉස්සරහට යන්න අවශ්‍ය දැනුමක් ලබා දීමක්. එතකොට දැන් අවුරුදු 50 වෙච්ච කට්ටියත් අපේ පන්ති ඉන්නවා. 55 වෙච්ච කට්ටියත් ඉන්නවා. 60 වෙච්ච කට්ටියත් ඉන්නවා. ඒ කියන්නේ තමන් දන්නවා කිසියම් ශේෂ්ත්‍රයක්. ඒ ශේෂ්ත්‍රයෙන් ඉස්සරහට යන්න අවශ්‍යයි. ඒ ඉස්සරහට යෑම සඳහා ඔටෝමේෂන් කියන එක වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා ඉගෙන ගැනීම කියන කාරණාව කරන්න ඕනේ. ඉතින් ඊට පන්තිට යනවා වැඩ කරනවා. දැන් අපි ගත්තාම මේ විදිහට ලංකාවේ 3000ක් විතර අපිත් එක්ක අවුරුදු 10ක් පුරාවට ඉගෙනගෙන තියෙනවා. ඔයාලට මේ දානවා පුංචි Facebook group එකකුත් මේ ළඟදී හදපු එකක්. ඒකත් බලන්න අපි කට්ටිය වැඩ කරනවා. සමහර ප්‍රොජෙක්ට් නම් ඇත්තට මොකට දාලා නැහැ. අපිට එහෙම දාන්න හැකියාවක් නැහැ. මොකද සමහර කම්පැනි වල තියෙන දේවල්. එතකොට ඔයා හිතන්න එක ප්‍රොජෙක්ට් එකකට PLC එකක් හරියට ප්‍රෝග්‍රෑම් කරලා ගැහුවාම ඒ වගේ ප්‍රොජෙක්ට් 100ක් තිබ්බත් ඕකම තමයි. ඒ කියන්නේ අපි තමන් මහන්සියෙන් කැපවෙලා ඉගෙන ගත්ත දේ තුල තමන් ආර්ථිකය එකපාර වෙනස් කරන්න පුළුවන් විදිය පාඨමාලාවක් තමයි මේක. එතකොට දැන් ඔයා මේක ඉගෙන ගන්න ඕන තමන්ට උපරිම කැපවීම මාස 4 කරන්න පුළුවන් වෙලා එපික් ආයතනයේ ෆිසිකල් කෝස් එකක් මේක. එතකොට ගම්පහට එන්න අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය ඉඳවට එන්න පුළුවන් වෙන්න ඕන. ඒ විදිහ වැඩ කටයුතු හරියට කරන්න පුළුවන් නම් මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට දැන් පිටරට හරි ලංකාවේ මේ අපේ පන්තිට එන්න බැරි කෙනෙක් ඉන්නවා මැසේජ් එකක් දාන්න. අපේ ඔන්ලයින් කෝස් එකක් තියෙනවා. මේ ඔන්ලයින් ස්ටුඩියෝ එකේ මම ඉන්නේ. ඔන්ලයින් ස්ටුඩියෝ එකේ දැන් ඔයාලට ලස්සන ඉගෙනීමක් ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ කතාව. දැන් අපි ගත්තොත් එහෙම මේ කෝස් එකේ තව අහන පොදු ප්‍රශ්නයක් තමයි ලැප්ටොප් එකක් ඕද අනිවාර්ය ලැප්ටොප් එකක් අවශ්‍යයි. මොකද මේක ඉගෙන ගන්න වැඩි පුළුවන් වෙන්නේ නැහැ. දැන් අපි ආයතනයක් විදිහට ඉගෙනුවට වඩා නෑ අපි කරන දේ ඔයාලට පුළුවන් වෙන්නේ නැහැ. පුළුවන් වෙන්න නම් ඔයාගේ පැත්තෙන් සහ අපේ පැත්තෙන් කැපවීමක් තියෙනවා. කැපවීම කියන්නේ ඔයාගේ පැත්තෙන් අවශ්‍ය කරන උපකරණ මොනවද? ලැප්ටොප් එක සහ පොත් තමයි ඔයාගේ පැත්තෙන් ඕන. අපේ පැත්තෙන් සියලුම ඉන්ස්ට්‍රුමන්ට් අපේ ලැබ් එකේ ඇතුළේ තියෙනවා.
ඒකට ඒ ඔක්කොම දෙනවා. අරගෙන වැටික් කරලා මේකට දාන්න තියෙන. හරි සරල. අපි හරිම සරලව මේ පන්තිය සාකච්ඡා කර කතා කර කට්ටියත් එක්ක විහිළුවෙන් මේ වැඩේ කරන්නේ. එතකොට මේ වැඩේට කවුරු හරි කෙනෙක් එන්න ලෑස්ති වෙනව නම් මුලින්ම කරන්න ඕන දේ තමයි කෝස් එකේ තියෙන කන්ටෙන්ට් එක හරියට කියවන්න. අපේ මේ කන්ටෙන්ට් එකේ තියෙන දේවල් ටික බලන්න. විවිධ ඇප්ලිකේෂන් අපි කරනවා. උදාහරණයක් මම මේ දැන් මේ ඔන්ලයින් පන්තියේ අද පොඩි වැඩක් තිබ්බා මේ ඇත්තටම ෆිසිකල් පන්තියට කරන්න තිබ්බ ප්‍රොජෙක්ට් එක කෑල්ලක් මම මේ ඔන්ලයින් ස්ටුඩියෝ එකේ කරලා කරන්නේ. දැන් ඔයාලා හිතන්න කොහේ හරි තැනක ඔයා CNC එකක් දකිනවා. දැන් මේ CNC එකේ තියෙන මම මේ පාර්ට් එක ගැන කියන්න මේ වීඩියෝ එක යන හින්දාම සමහර දේවල් අපිට ඇත්තටම PLC එකක් විතරක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. දැන් අපේ මේ වීඩියෝස් බලන මම දකින්න ගොඩක් කට්ටිය ඉන්නවා ෆැබ්‍රිකේෂන් කරන කට්ටිය ඉන්නවා. මම එක්කෙනෙක් ඇහුවා අපේ මේ රිෂ්මි ඇහුවේ මාවනැල්ලේ නෑ සෝරි කෑගල්ලේ කොහොමද ප්ලාස්මා කටර් එකක් හදන්නේ? මම ඇහුවා ඔයාගේ අවශ්‍යතාවය මොකද්ද? එයාගේ අවශ්‍යතාවය තින්නේ මේ තියෙන යකඩ ෂීට්ස් වෙනම ලයින් කෙලින් කපන්න විතරයි උන්. කෙලින් කපන්න. එහෙනම් ඉතින් අපිට ඉතින් වෙන ලොකු දේවල් නේ ඔයාම එකක් හදාගන්න. මොකද්ද කරන්න ඕන? මෙන්න මේ වගේ සෝ සිස්ටම් එකක් දාලා සම්පූර්ණ ප්ලාස්මා කටර් එක දාලා මම මේකේ අවස්ථාව දාන්න හිතන්න මේකේ මවුන්ට් කරා කියලා මේක ලින්ක් කරලා අපිට පුළුවන් ඕන විදිහට ප්‍රොසෙස් එක මේ විදිහට දෙන්න පුළුවන්. මම දැන් මේ අවස්ථාවේ මේ පාඩමක් කර ඉඳපු එක කැලක් කරන්නේ. අපිට පුළුවන් අපි ගත්තොත් එම් ඕන විදිහට අපිට ඕන විදිහට ඕන ස්පීඩ් එකේ ෆෝවර්ඩ් රිවර්ස් කරන්න පුළුවන්. අපිට මේ ඩවුන් කරන්න පුළුවන් ස්පීඩ්. ඔය ස්පීඩ් මම ඩවුන් කළා. අපි හිතමු කට් වෙන්න ඕන ස්පීඩ් එක අපිට දීලා අපිට ඔටෝමැටිකලි මේකට යන්න දෙන්න පුළුවන්. අපිට එහෙම නැත්නම් අපිට පුළුවන් ඕනම අවස්ථාවක මෙයාව මේ විදිහට ඕන ස්ටොප් කරන්න පුළුවන්. අපිට 0 පොසිෂන්. දැන් මම මේ මෙතන සෙන්සර්ස් තුනක් පාවිච්චි කරලා තිනවා. මම උදාහරණ කියන්නේ අපි පන්ති කරන අවසාන ප්‍රැක්ටිකල් අවසාන පාර්ට් එක සර්වෝ මෝටර් පාර්ට් එක. එතකොට දැන් අපි හිතමු මේ මෙතන තියෙනවා නම් අපේ ප්ලාස්මා කටර් එකේ හෝල්ඩ් එක, ඒ කියන්නේ ප්ලාස්මා ගන් එක අපිට ඕන මෙයාව 0 පොසිෂන් එකට ගේන්න. අපි මේක සාමාන්‍ය ස්පීඩ් එකකින් අපි හිතමු V1 කියන ස්පීඩ් එකෙන් එනවා. මෙන්න මේ සෙන්සරේ දැක්කහම මෙතනින් එහාට අපි මෙයා ස්පීඩ් එක අඩු කරලා ඉතා අඩු ස්පීඩ් එකකින් ගලා 0 කරනවා. ඔය වගේ එකට අපි කියනවා dog search 0 return. දැන් මේ ඇප්ලිකේෂන් එකක් ගත්තාම කෙනෙක්ට වීඩියෝ එකක් දැක්කම අයියෝ පොඩි වැඩක් නෙමෙයි මේක ආවා එහෙමින් ආවා. නෑ ඒක නෙමෙයි. ඒක ඉන්ඩස්ට්‍රි එකට ඇප්ලයි කිරීම සම්බන්ධව ඔයාලට හරි පිළිවෙලට උගන්වනවා. දැන් මේ සෙන්සර්ස් දෙක වැදුන්නේ නැත්නම් සෙන්සුන් නැත්නම් මොකද කරන්නේ? එතකොට මෙයා වැඩ කරනකොට දැන් මෙතන ඉඳන් මේ තියෙන දුර අපි ගත්ත ඩිස්ටන්ස් එක ඒක ඇබ්සලූට් පොසිෂන් පාර්ට් එකට යනකොට කොහොමද ගන්නෙ? ඇත්ත මැෂින් එක කොහොමද තියෙන්නේ? PLC ප්‍රෝග්‍රෑම් කරද්දි කොහොමද? මේ ඔක්කොම උගන්වනවා. දැන් අපි ගත්තොත් එහෙම මම මේ ඇබ්සලූට් ඒ කියන්නේ ඇබ්සලූට් පොසිෂන් එකට පාර්ට් එකට අදාළව මම පල්ස් වලින් මේක ඔයාලට පෙන්නන්නම්. මේ පල්ස් වලින් අපිට මේවා පොසිෂන් කරන්න පුළුවන්. ඕන විදිහට අපිට ගන්න පුළුවන්. මේක ඩිරෙක්ෂන් එකට ගන්න. එතකොට මේ වැලියු එක මෙයා ගන්න වැලියු එකත් එක්ක මෙයා ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේ විවිධ දේවල් අපි ගන්න ඒ කියන්නේ ගන්න වැඩෙත් එක්ක අපි කරන්න ඕන දේ ඇත්ත ඇප්ලිකේෂන් එක අර CNC එකකම ක්‍රියාවලිය වලට ඇත්ත PLC දාලා හදන්න පුළුවන්. දැන් මේ කෝස් එකේ අපි කරන જાති. එතකොට මේවා HMI පැත්ත, මේ වගේ රෙසිපි තියන්නේ කොහොමද? මේවා মালටි ෆන්ක්ෂන් කරන්නේ කොහොමද? මේවා කොහොමද නෙට්වර්ක් කරන්නේ? මේ අහලා ගොඩක් කොහොමද ස්ලේව් විදියට තියන්නේ? නැත්නම් මෙයා මාස්ටර් විදියට තියලා අපි ප්‍රොටෝකෝල් එක කොහොමද Mitsubishi වලින් මෙයාට වැඩ කරන්නේ? ඒක Mitsubishi PLC ගන්න එයා කොහොමද මෙයත් එක්ක අපි පල්ස් වලින් කන්වර්ට් වෙන්නේ? ඒක කැලිබ්‍රේෂන්ස් කොහොමද? අපි හිතමු මෙයා වැඩ කරනකොට මෙයාගේ ටෙන්ෂන් එක වැඩි වුණා. ටෙන්ෂන් එක වැඩි වුණොත් මොකද කරන්න ඕන? එතකොට PID දාලා ක්ලෝස් ලූප් කරනකොට මේ එක එක කතන්දර කියනවා. හරිද? මේ ඔක්කොම කියන්නේ ඉතින් කිව්වට එකපාර බැලුවකේ තේරෙන්නේ නැහනේ. එතකොට දැන් මේක ඉගෙන ගන්න. දැන් කවුරු හරි කෙනෙක් ඉංජිනේරින් කරපු කෙනෙක් ඉන්න ඕන තර්මොඩයිනමික්ස් දන්න ඕන. එයා තර්මොඩයිනමික්ස් ඇප්ලයි කිරීම සම්බන්ධ ඔක්කොම දන්නවා. හැබැයි එයා දන්නේ නැහැ PLC පැත්ත. ඉතින් ලොකු අපරාධයක්. ඉතින් මේ කෝස් එක තියෙන්නේ ඔබ වගේ උගත් බුද්ධිමත්. හරිද? මං කියන්නේ මගේ පන්තියේ ඉන්නේ ඔක්කොම මෙහෙම කට්ටිය නිකන් මාවට කියලා කට්ටිය ඉන්නේ නැහැ. ඒ වගේ තමන් ශේෂ්ත්‍රය තුල වැඩක් කරන කෙනෙක් අලුත් අප්ඩේට් එකක් ගන්න අවශ්‍ය කෙනෙක් අන්න කෙනෙක්ට එපික් ආයතනයේ සූදානම් මේව දෙන්නේ. අනිත් එක තමයි ඔයා ප්‍රොජෙක්ට් එකක් කරද්දී. ඒතකොට ප්‍රොජෙක්ට් එකක් කරනකොට කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මුල් කාලේදී ඇත්තටම උදව් ඕනනේ. දැන් තමන් එකපාරගුනේ තමන් ඒ බඩු ටික කොහොමද වාගෙන ඩ්‍රොවින් කොහොමද ඉන්නේ ඒවට ගන්න කොහොමද? ඒ 100% හෙල්ප් එක දෙනවා. ඒ හෙල්ප් එක දීලා තමයි අපි කට්ටිය ගොඩනගන්නේ. ඒ වගකීම දෙනවා. විවිධ ඉන්ඩස්ට්‍රි වල විවිධ මැෂින් සම්බන්ධ උගන්වනවා. ඒකේ ප්‍රතිඵලයන් ඔබට දෙනවා. ඔබ ඒව අරගෙන ගිහිල්ලා වැඩ කරන එක තමයි වෙන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් අපි තාමත් හොඳ යාන්ත්‍රණයක් ගොඩනගලා තියෙනවා.
ඉතින් මේ හින්දා තමයි අපේ පන්ති වලට කට්ටිය බොහෝ දෙනෙක් ඇදී එන්නේ. ඉතින් ඔබ මේ වීඩියෝ එක නරඹමින් අපිත් එක්ක මේ වැඩ කරන කටයුතු කරමින් ඔබ එන්න ඕන මුලින් සිට දැනුම හදාගෙන ඔයාගේ මේ ආර්ථිකය වෙන තැනකට ගෙනියන්න. උදාහරණයක් ප්‍රොජෙක්ට් එකක් දෙකක් කරනකොට මාසෙ රුපියල් ලක්ෂ 10ක් 15ක් වන්න ගේමක් නෑ. ඉතින් ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ කරන්න පුළුවන් හරියට කැපීමේ වැඩේ කරන්න. ඒ වැඩේ කරන්න ඔයාට හොඳ ස්කිල් එකක් අපි දෙනවා. මාස 4යි වගකීම 100%යි වැඩේ දෙනවා. එතකොට මේ වැඩේට ඔයාගේ පැත්තෙනුත් කැපීමක් ඕන. කෝස් ෆී එක රුපියල් 60000ක් ගෙවුවට පුළුවන් වෙන්නේත් නැහැ. කියන වැඩ ටික කරන්න පිළිවෙලට යන්න ඔයාලට ගමනක් යන්න පුළුවන්. එතකොට අපේ කෝස් එක ඔන්න අපි ඊට දවසේ 12 වෙනිදා පටන් ගන්නවා. මේ වගේ සෝ මෝටර්ස් තියෙන ඇප්ලිකේෂන් VFD දාපු එන්කෝඩර් දාපු ඇප්ලිකේෂන් VFD කියන්නේ විවිධ ඇප්ලිකේෂන් ඒවා මොඩ්බස් කමියුනිකේට් කරන ඒවා වෙනම කතාවක්. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් එක අපි ගත්තොත් සාමාන්‍ය රිලේ වලින් හදන පැනල් ඔය කන්ටැක්ටර්ස් දාගෙන රිලේ දාගෙන නේ ටයිමර් දාගෙන කරන ඒවා පළවෙනි මාසේ යනකොට ඒ මම උගන්වන ක්‍රමෙත් එක්ක පළවෙනි මාසේ 100%ක් ඒව පුළුවන් වෙනවා. ඒක මොකද අපි ඉතින් තමත් එක එක ක්‍රමවේදයන් ඉගෙනීම් කරනවා. ඉතින් ඒ හින්දා පන්තිරේ ඔයාලට පිළිවෙලට වැඩි කරන්න පුළුවන්. මාස 4ක් අවසානයේදී PLC VFD HMI SO Modbus Analog PID සහ මේ ආශ්‍රිත ඇප්ලිකේෂන් සියල්ල ඔබට තාමත් හොඳ අවබෝධයක් ඇතුව වැඩක් කරන්න පුළුවන් කරනවා. ඉතින් මේවා කැලිබ්‍රේට් කරන හැටි මේ වගේ වැලියුස් කොහොමද මේක ගන්න ඇබ්සලූට් පොසිෂන් ඩ්‍රයිව් කරන එක කෝඩ්ස් වර්ග ඉතින් ඒ වගේ මේකී නොකී ගොඩක් දේවල් අපි කතා කරනවා. ඉතින් අලුත් අප්ඩේට්ස් ගොඩක් අපි දානවා එක එක ඇප්ලිකේෂන් වලට. ඔහොම යන්න දින්නේ. ඉතින් මේ මැසේජ් එකක් දාලා කෝල් එකක් කරකල් බලාගෙන හිටපු කට්ටියට මතක් කරනවා මේ වීඩියෝ එක අරගෙන පොඩි අදහසක් ගන්න අපේ YouTube එක තියෙනවා Epic Engineers කියලා. ඒකට ගිහින් සර්ච් කරලා බලන්න සහ Epic Industrial Automation Sri Lanka අපේ group එකක් ඒක Facebook එකේ තියෙන group එකක්. ඒකට යන්න. ඒක බලන්න. Epic Engineering කියලා තියෙන page එකක්. ඒක බලන්න. Epic Engineers කියලා තියෙනවා Facebook page එකක්. ඕක බලන්න. ඔය ටික බලන්න. TikTok එකට මගේ නම පොඩ්ඩක් ගහලා බලන්න. ඒකෙත් තියෙනවා. ඒක නම් ඇත්තට මම TikTok කියන එක වැඩි මම එහෙම භාවිතය කරන්නේ නැහැ. නමුත් ඒකට මැසේජ් ගොඩක් ඇවිත් තිබ්බා. කවුරු කෙනෙක් වීඩියෝ බලන් ඉන්නෝ නම් ඒ දැන් මම ඒක ඇත්තට නිකන් දැන් මේ නිකමට හදපු එකක් ඒක මේ වෙන වැඩකට හදපු එකක් නෙමෙයි. මේකේ තියෙන ඔටෝමේෂන් දේවල් ඒවත් බලන්න. ඔහොම තමයි යන්නේ. ඉතින් මම group එකක් දාන්න group එකට join වෙන්න. කට්ටිය අපි හම්බ වෙමු ඉරිදා දවසේ පන්තියේ. ඉතින් ඉරිදා දවසේ පන්තියේ දැන් මේ විදිහට registration පටන් ගන්න තියෙනවා. ඔබ මේ විදිහේ course එක සම්බන්ධ කරගෙන වැඩක් කරන්න කැමති නම් වැඩේ මාස 4යි පළවෙනිට 20000ක payment එකක් ඊට පස්සේ මාසයකට පස්සේ 40000ක payment එකක් කොටස් දෙකයි payment එකේ. ඉතින් ওই විදිහට තමයි payment එක යන්නේ. ඉතින් හරිය පිළිවෙලකට ලස්සනට මාස 4ක් අවසානයේදී ගමනක් යන්න උගන්වනවා. මේ QA ටිකයි වැඩ ගොඩක් තියෙනවා. වැඩේ විදිහට හරියට කරන්න ඕන. හරියට පන්තියට එන්න ඕන. පන්තියෙන් ඉඳන් වැඩේ කරන්න ඕන. වයස් සීමාවක් නැහැ කිව්වා වගේම ඔබගේ ප්‍රවීණත්වය ඒ දැන් තියෙන දැනුම දැන් තියෙන හැකියාව වෙනස් තලයකට ගෙන යාම තමයි එපික් ආයතනයේ අපේ කාර්යභාරය වෙන්නේ. වෙනස් තලයකට. වෙනස් විදියකට හිතන මිනිස්සු හදන එක. ඉතින් එහෙම හදලා එහෙම වැඩ කරවලා කෝටිපතියන් බවට පත් කරපු පිරිසක් සමාජයේ ඉන්නවා. අන්න ඒකයි විශේෂත්වය. අද පටන්ගෙන නැත්නම් ගිය මාසේ පටන්ගෙන දැන් දාන ඇඩ් එකක් නෙමෙයි. මට ඉගෙනීම් ක්‍රියාවලිය අවුරුදු දැන් 10ක් කරනවා මේකම අවුරුදු 10ක්. එතකොට මේ ගැන හොඳට වැඩේ ස්ටඩි කරලා තමයි වැඩේ කරන්නේ. තහ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොජෙක්ට් අපි අවුරුදු 10ක් කරනවා. එතකොට එක ඉන්ඩස්ට්‍රි ටී ඉන්ඩස්ට්‍රි එක එතකොට අපි ගත්තොත් රයිස් මිල්ද, මැරයින්ද, පොලිතින්ද විවිධ ඉන්ඩස්ට්‍රි වල විවිධ දේවල් කරනවා. දැන් අපි ඒ වගේ ගන්න දැනුම ඔබට ලබා දීම සිද්ධ කරනවා. අපි හිම වැඩේ කරමු. එනම් සියලු දෙනාට ජය වේවා. වැඩි මොන හරි තියෙනවා පුංචි මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න. අපි හොට්ලයින් එකේ නම්බර්ස් ඇති ඔයාලා ගාව. ඒකටත් පොඩ්ඩක් ගන්න. ඔයාලා WhatsApp එකට ආපු අර මැසේජ් එක ආපු නම්බර් ඒකට පොඩි මැසේජ් එකක් දාන්න. වැඩි විස්තරාත්මක දේවල් වුණනම් මම මේ වීඩියෝ එක ඔබට ලබා දෙන්නම්. මේක බලන්න. අපි හම්බ වෙමු හරියටම ඉරිදා දවසේ දවල් 1ට ගම්පහ එපික් ආයතනයේ තුලින්. සියලු දෙනාටම ජය වේවා.